පළවෙනි ලෝක යුද්ධය ඇති වූයේ 1914 සිට 1919 දක්වා. ඒ ටික මතකයි. ඊළඟට ටික බලමු. ප්‍රථම ගැටුම සිදු වූයේ සයිබීරියාව හා ඕස්ට්‍රියාව අතරයි. පළවෙනි ලෝක යුද්ධය පැවතියේ 1914 සිට 1919 කාලය දක්වාය. පළවෙනි ලෝක යුද්ධය පැවතියේ 1914 සිට 1919 දක්වාය. පළවෙනි ලෝක යුද්ධය 1914 1919 අන්නේ අනේ මොකද්ද මේ පාඩම් කරන්නේ බ්ලෙන්ඩර් එක ගහන්නේ සද්ද වැඩි. පළවෙනි ලෝක යුද්ධය පැවතියේ 1914 සිට 1919 දක්වා. අඩු ගිරි ජගරි හඬවන අසෙන් අසුට භූමිචල් ගැස්සට කෙලවලු තෝ උඩට ටික්ටොක් බල බල ඉන්න බෙහෙට පේපර් එකට ගිහින් ලියන පුරාණ කලවර ෆිල්ම් එක ගැනද? ලෝක යුද්ධය පැවතියේ 1910 කීයට යකෝ 1900 1914 සිට 1919 දක්වාය. අනේ කම්මැලි ටික්ටොක් ටිකක්වත් බලනවා ආයි. අනේ ටික්ටොක් බලලා බෑනේ හිට විභාගනේ යකෝ. ලංකාවේ රදල වැඩවසම් ක්‍රමය නිර්මාණය කළ ලද පාලන ක්‍රමයකි. පෙරදිග මොසතපේ මෙස්සතපෝ මෙස්සපෝ මුන්ගේ අම්මලාට කොත්ත මල්ලි කුඩු කළපවන්න මුන් ගම් වලටයි උන්ගේ නම් වලටයි දාලා තියෙන්නේ වඳ වීගන්න සත්තුන්ගේ නන්ද කොහෙද මොන්න මතක හිටින්නේ නැහැ යකෝ මේවා පෙරදිග මොසපතේනියන් පෙරදිග මොසපතේ මොසතපේ මොසපතේනියන් මොසපතේනියනෝ අම්මපා මේවයි නම් දාපේ උන්ව දෙනියායේ සානුවකට ගෙනින්න කානුවකින් පල්ලෙහාට තල්ලු කරන්න ඕන මේවයි තියෙන නම් බලාගෙනවත් කියන්න බෑ මොසපතේනියන් මැඩෝසියානු රජකූ මහා ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තුපූර්ව 336 දී රාජාත්වයට පත් විය මැඩෝසියානු රජකූ මහා ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තු लोक युद्ध 10 එලා අඩ මේ මම පෝස්ට් එකක් එවුවා. ඒක පෝස්ට් එකට මේ බලපන් කමෙන්ට් එක බලපන්. තුන්වෙනි එක බලපන්. දෙනව කහ. ගලපටල ගන්දබ්බ ගංකබරේ තෝ අනුන්ට විහිළු සපේ සපේනේ තෝ පාඩම් කරන්නේ නැද්ද? ඔකුම් පාඩම් කරලා ඇත්තේ පාඩම් කරපන් ෆෝන් එකට තියලා. මම බස් ගන්න පොඩි වැඩකින් පාස් ගන්න. හරි. ලෝක යුද්ධ 1914 1919. ලෝක යුද්ධ 1914 1919. අනේ මේ බඩ කඩුතු පොතේ මොනවද පාඩම් කරන්නද මේ ඔක්කොම ටික මට මතකයි. මතක නම් කියපන් පළවෙනි ලෝක යුද්ධේ පටන් ගත්තේ මොන අවුරුද්දද කියලා. ලෝක යුද්ධේ 2014 2019 කොහෙද යකෝ පළවෙනි ලෝක යුද්ධ තිබ්බේ ඔබ ගුලි කාලා දෙන්නේ යමුවෙන් 2009 මැයි 18 ලෝක පලස්තීන පෘතුගීසි පතරංග ප්‍රාදේශීය ඇටිකුකුළු 2009 මැයි 18 කොහෙද යකෝ ලෝක යුද්ධයක් තිබ්බේ මොන මල වසංගතයක්ද මෙච්චර පාඩම් කළත් මේක මතක හිටින්නේ නැත්තේ ආයි බලපන් දැන් කවද්ද ලෝක යුද්ධ තිබ්බේ කියලා මොන අවුරුදු වලද ලෝක යුද්ධ තිබ්බේ මේ බඩ කඩුතු ලෝක යුද්ධ ගැන කොහෙද තිබ්බේ යකෝ හොයාගන්නත් නෑ මොන තැනද තිබ්බේ මේ තියෙන්නේ 1914 ඉඳන් 1919 වෙනකන් තමයි යකෝ ලෝක යුද්ධ තිබ්බේ මතක තියාගනි මොන වල් වහන්තුරා වල්ලට අඹ එකටද මන් දන්නේ මුන් කරපු ලෝක යුද්ධ ගැන අපි මතක තියාගන්නේ උන් යුද්ධ කරන්නයි අපි මතක තියාගන්නයි ම්ලේච්ඡයන් ප්‍රෑන්කරුන් ප්‍රංශයේද ගෝන්වරුන් ජර්මනියද අවසාන වශයෙන් අල්ලා ගත්තා ම්ලේච්ඡයන් ප්‍රෑන්කරුන්ගේ අම්මගේ බාලනංගිගේ කොණ්ඩ පීරන මුන්ගේ නම් මතක හිටින්නේ නැහැ පාඩම් කරන්නේ මං යනවා යන්න විභාගේ හැඳි ගෑවිලා කෙලවිලා ෆේල් වෙච්චා ෆේල් වෙච්චායිකට ෆේල් වෙලා ඉතින් ගෙදර එන්න බෑනේ මොකක් හරි ජොබ් කට්ටක් හොයාගන්න එපා මේ කර්ම විභාග කළා නු ප්‍රෑන්කරුන් ප්‍රංශයට ගෝන්වරුන් ජර්මනිය සහි සංදික යුරෝපේ දාලා විභාගේ මේ පාර කරන්නේ නැතුව හිතුනොත් ඊළඟ පාර කරනවා කරොත් දැන් ඉන්නේ උන් කරලා උන් ජොබ් අරගෙන ඊට පස්සේ ජොබ් වලින් ඔෆර් ඇවිල්ලා උන් රට ගිහිල්ලා ඊට පස්සේ උන්ගේ බ්ලොග්ස් බල ඉන්න එපා Facebook එකේ හරි YouTube එකේ හරි මෙහෙට වෙලා බෑ ඒක කරන්න බෑ ඒක ඊට වඩා දුකක් අනේ හතර අතේ හත්ති ලව්වේ මට මේක මතක හිටින්නේ නැහැ දැන් නම් ඩ්‍රොප් shipping වගේ අනේ දෙවි කෙනෙක්වත් නැන්නේ මට උදව් කරන්න හරි භාවනා කරා නම් හරි පොඩ්ඩක් හිත සංසුන් වෙන්න හත්වලා මේ පැය හතරක් නින්ද ගිහිල්ලා යකෝ උදේ 6 වෙලාව දැන් මේ පාගට ඵලයන්කෝ දැන් පාඩම් කරන්න වෙලා නැහැ මොකද්ද කරන්නේ අයියෝ කොහෙද මම පාඩම් කර හිටියේ අනේ මේ පේපර් හදනේ උන්ගේ අප්පට